හැබැයි කසුන් අපි ගිය සතියේ දැම්මනේ රෙකෝඩින් එක. දැම්ම මිස් රෙකෝඩින් එක තියෙන්න ඕන නැති වෙන්න විදියක් නැහැ. මොකද පහුගිය ඒවා ඔටෝ ඩිලීට් වෙනවනේ. ඒක ඔව් තමයි අපේ එක ඉන්න ඕන මිස් රෙකෝඩ් එක මේ තියෙන්න ඕන රෙකෝඩින් එක අනිවාර්යෙන්ම. ඒක තමයි මොකද්ද උනේ කියලා මම බැලුවා මේ. මොකද දැන් එයාලට කතා කරන හරි මිස් ගොඩක් වෙලාට මොකද රෙකෝඩින් එක තමයි ඇත්තටම අපිට ඊගාව සැරේ දෙතුන් සැරයක් ඕක බලනවා මිස් මාර වැදගත් එතකොට. ඒක තමයි මොකද්ද මේ වැඩේ ගොඩ දාගන්න හරියට එකපාර. බෑ එකපාරෙන් අමාරුයිනේ මේක තේරුම් ගන්න. ඔව් හරි අමාරු වැඩක්. මේ ලොකු අමාරු වැඩක් ඇත්ත ඔය කතාව. ඉන්නකෝ අපි බලමු ඊළඟ ඒ තිබුණු පාඩම මොකද්ද කියලා බලලා නැත්තම් වෙන ක්ලාස් එකක රෙකෝඩින් එකක් හරි මොකද්ද උනේ කියලා ඒගොල්ලන්ටත් කතා කරලා බලන්නම්. මොකද ඔයා කසුන් මතක් කරනවා මට දැම්මද කියලා අහනවනේ. ඔව් මිස්. අපි එදා කතා කරේ ප්‍රොනෝමි පර්සනල් ඩිරෙක්ටරි. එදා කතා කරේ ඒකද? ඒක මට මතක විදිහට ඒක. දරුවනේ අනිත් අය හිටපු අයට මිස් ගිය සතියේ රෙකෝඩින් එක දැම්මා මිස්. මිස්ම තමයි අහලා දැම්මේ. දැම්මද? ඔව් මිස් දැම්ම. හොඳට මතකයි. රෙකෝඩින් එක දැම්ම රෙකෝඩින් එක ඔන් කරා මිස් කොහමද? ඉස්සෙනිදානේ මම බලන්නකෝ ක්ලාස් එක ඉවර වෙලා. අපි ප්‍රොනෝමි පර්සනාලි ඩිරෙක්ටි එක ඉවර කරාද? ඒකෙ මිස් අර අවසානට කරා ලී අමීකි ෆන්නෝ දෙයි ඔව් ලගාලියා නෝර. ඔන්න ඔතෙන් විතරයි කරේ මිස්. එතෙන් විතරද? සමහරට යන්න ඕන. ඔන්න ඔතනින් ඉවරයි මිස්. මේ මෙතනින් ඉවරයිනේ. ඔව්. මේකේ ඔක්කොම ටික කරාද? නෑ ඔක්කොම කරේ නෑ මිස්. ඔක්කොම කරේ නෑ. මේ මෙතනද? මේ මෙතනද? ඔතන ඔය පළවෙනි උඩ තියෙනවනේ ඔය කොටස තමයි මිස්. යට කොටස 13 යට කොටස. හරි. දරුවනේ හරි. එහා පිට්ට ටිකක් ලිව්වා මිස්. ඈ? අනිත් පිට්ටේ තියෙන ටිකකුත් ලිව්වා. ලිව්වද? ඒ කියන්නේ මේකත් ලිව්වද? එදා ඒ කොටස සම්පූර්ණ ඉවර කරානේ. 4. ඒ ටික කරා මිස්. 14 කරා ඕක. කරා. මේකද තියෙන්නේ? I විබේරිනේ තියෙන්නේ දැන් නේ. ඊ විබේරි. ඊ වේර්බි. ඔයාලට මම අර පොත් තුන ගන්න කතන්දරේ කිව්වා නේද? කිව්වා මිස්. ලෑස්තිද අද ඕනේ? ඒකේ පාචිලේ වන් ගත්තා. print out. ගත්තද? දරුවනේ මෙතන ඔයාලා ගාව CR පොතක් තියෙනවද? CR පොතක් තියෙනවද? CR පොතක් ගන්න ඕනේ මේ වැඩේට. තියෙනවා. CR පොතේ උඩම ලියන්න ඊ වේර්බි. ඊ වේර්බි. කුමාරි ලොග් අවුට් උනේද? ඔව් මිසින් මම ඉන්නවා මිස්. ඉන්නවද? මට පේන්නේ නැහැ 3 දෙනාවයි පේන්නේ. කතා කරන 3 දෙනාව පේනවා. ඒ මොකද ස්ක්‍රීන් එක ෂෙයා කරපුවාම කට්ටියව පේන්නේ නැතු යනවා. කවුරු හරි එක්කෙනෙක් ලොග් අවුට් වුණා නේද? අපි නම් ලකුණු කරගමුකෝ. කුමාරි ඉන්නවා. කුමාරි ගිය සතියේ හිටියේ නැත්තේ නේ? නෑ මිස් මට මේ අසනීප හනීප පිටිය. සඳුනි ඉන්නවනේ. ඔව් මිස්. කසුන් ඉන්නවා. මදුෂාන් ඉන්නවා. දිලූෂි ඉන්නවා මිස්. ඉන්නවද? ඔව්. කවුද අද ගියේ? ප්‍රභා තමයි අපිට මුලින් ඉඳන්ම
කතා කරනවා එයාට කරගන්න අමාරු මොකක් හරි එකක්. සසිඳු ඕනේ. මම කලින් 7ක් ඉන්නවා වගේ දැක්කේ. හරි. ඒකේ ලියන්න ඔය ප්‍රෙසෙන්ට් ඉන්ඩිකටිවි දෙල්ලේ ත්‍රේ කොන්යුගාසියෝනේ රෙගුලාරි කියන එක සිම්පල් ලෙටර්ස් වලින් සිම්පල් ලෙටර්ස් වලින් ඕකේ සාමාන්‍ය වාක්‍යයක් පටන් ගද්දි කැපිටල් එකේ පටන් අරන්ද සිම්පල් ලියන්නේ නැත්නම් සම්පූර්ණ සිම්පල්ද ඉංග්‍රීසි ලියන්නේ ඔය වගේමයි. වගේ නෑ ඉංග්‍රීසි වගේමයි. කැපිටල් කැපිටල් ලෙටර් පළවෙනි කැපිටල් පළවෙනි එක අනිවාර්යෙන් ෆුල් ස්ටොප් එකට පස්සේ කැපිටල් ආයේ වාක්‍යයක විශේෂ කවුරු හරි ගැන නගරයක් ගැන රටක් ගැන පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් විශේෂිත දෙයක් ගැන කැපිටල්. එතන ඒකේ තේරුම් ඊ වේර්බි කියන්නේ ක්‍රියාපද. presente indicativi delle tre coniugazioni regolari කියන්නේ වර්තමාන කාලයට ක්‍රමවත් ලෙස ගොඩනැගෙන තුන් ආකාර ක්‍රියාපද. තුන් ආකාර ක්‍රියාපද. ඒකේ යටින් පොඩි විස්තරයක් ලියන්න. ඉතාලි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් දැන් ඔයාලට පේනවනේ ඔතන තියෙනවා අවසානයේට ආරේ ඒරේ ඊරේ කියලා. ආරෙන් හෝ ආර කිව්වම ඔය තියෙන විදිහ බලලා ලියන්න වරහන් ඇතුලේ තියෙනවා නිකන් තියෙනවා එක දාපු තැන. සිම්පල් ලෙටර්ස් වලින් ලියන්න. ආරෙන් හෝ ඒරෙන් හෝ ඊරෙන් ආරෙන් හෝ ඒරෙන් හෝ ඊරෙන් අවසන් වේ. දැන් ඊට පස්සේ බලන්න මෙහෙම මේ ක්‍රියාපද ටිකක් අහගන්න. මේ ක්‍රියාපද හැම එකක්ම අවසානයේ ආර එක්ක ඒරේ එක්ක ඊරේ තියෙනවා. ඕනෑම ක්‍රියාපද වර්ගයක් ගොඩනගා ගන්නකොට ක්‍රියාපදයේ තුලින් ආර ඒරේ ඊරේ ඉවත් කරලා ක්‍රියාපදය පුද්ගලයාට අනුව ගොඩනගා ගන්නවා. ඒකත් ලියලා තියමුකෝ. වෙන ඡේදයකින් ලියන්න. ඉතාලි භාෂාවේ ක්‍රියාපද ගොඩනගා ගන්නා විට
ක්‍රියාපදය තුලින් ආරේ කමා ඒරේ කමා ඊරේ ඉවත් කර ක්‍රියාව කරන පුද්ගලයාට අනුව යොදාගත යුතු අක්ෂරයන් එකතු කරනු ලබයි. ප්‍රථමයෙන්ම අපි වර්තමාන කාලයට ක්‍රියාපද ගොඩනැගෙන ආකාරය බලමු. මිස් දෙවැනි ඡේදෙ මුල් චුට්ටයි කියන්නකෝ. කවුරු හරි එක්කෙනෙක් කියනවාද මම පොතක් බලන්න නෙමෙයිනේ කියවන්නේ. කිව්වට පස්සේ ඒක දැන් මට ඒ විදිහට කියන්න පුළුවන්. නමුත් ඒ වචන මෙන්නේ නෑ ඒකයි. කවුරු හරි කියන්නකෝ ඕගොල්ලෝ එක්කෙනෙක්. දෙවෙනි එකද? ප්‍රථමයෙන් අපි කියන තැන ඉඳන්ද? ඉතාලි භාෂාවේ ක්‍රියාපද ගොඩනගා ගන්නා විට ක්‍රියාපදයේ තුලින් ආරේ ඒරේ ඊරේ ඉවත් කර හරි ඊට පස්සේ නේ සොරි දරුවෝ මම පොත් බලන්නේ මේ ගෙදර හිටියයි කියලා එක පොතක්වත් ළඟට ගන්නෑ. ඔක්කොම ඔළුවෙන් තමයි කරන්නේ. ඔළුවේ තියෙන විස්තරේ. මේ අහන්න දරුවනේ. ඕනෑම ක්‍රියාපදයක් ගොඩනගෙනකොට ක්‍රියාපදයේ තුලින් ආරේ ඒරේ ඊරේ අයින් කරලා ක්‍රියාපදයේ දැන් ක්‍රියාව යම් ක්‍රියාවක් කරන පුද්ගලයෙක් ඉන්නවනේ. එන්නේ පුද්ගලයාට අනුව එකතු විය යුතු අකුරු තියෙනවා. හරිද? ඒ එකතු විය යුතු අකුරු එකතු කරන්න ඕනේ. ඉන්න මම පොත අරන් ඔයාලට ඒක පෙන්නන්න. එහෙනම් මේ මචෝ මම දැම්මා මේ ඔයාට ඩිසයින් එක. සීල් එක දාන්න. මේ අද වැඩද? වැඩනේ. මට ඕක 11 මාරට 11ට විතර ගන්න හදා දෙනවා. මයික් එක ඔන් වෙලා. එහෙම නාර 40 එකෙන් හදමුනේ. මේ කොහොමද මිලිමීටර් ගහනවද? 40 4ද කොයි දෙකක් තියෙන්නේ? ඔව්. ඒක ඇහෙන්නේ නෑ යාට. සෙන්ටිමීටර් 4කින් හදමුනේ. එහෙම. ඒක අර පාටම දාමු. දරුවනේ මේක බලන්න 26 පිටුව මේ පොතේ 26 පිටුව ඉස්සෙල්ලාම මේ පොතේ 26 පිටුව බලන්න. මේ බලන්න මෙතන ලොකුවට ඒක පෙන්නනවා.
පේනව නේද? ප්‍රීම ගෲප්පෝ කියන්නේ ප්‍රීම ගෲප්පෝ කියනවා ආරෙන් අවසන් වෙන ක්‍රියාපද වලට. සෙකොන්ඩ් ගෲප්පෝ කියනවා ඒරෙන් අවසන් වෙන ඒවට. තේර්සෝ ගෲප්පෝ කියනවා ඊරෙන් අවසන් වෙන ඒවට. කොහේ තිබුණත් ආරේක ප්‍රීම ගෲප්පෝ, ඒරේක සෙකොන්ඩ් ගෲප්පෝ, ඊරේක තේර්සෝ ගෲප්පෝ. මිස් ගෲප් එක කියන්නේ ගෲප් කියලා අදහසද? ඔව් ගෲප්. දැන් ඕක ඔහොමම තියාගෙන 37 පිටුවට එන්න. 37. මේ මෙතන. දැන් ඔයාලගේ අර පොතේ දැන් අපි ලියලිය හිටපු තැනට ඇතුළත් වෙන්නට ඕනේ මේක. පැහැදිලිද? පැහැදිලිද දරුවනේ? ඔයාලා එතන ලියන්න පැන්සලකින් දැන් ලියන්න යන්න එපා. අපි කාලේ නාස්ති කරන්න ඕනේ නෑනේ. ඔයාලා එතන පැන්සලකින් හැම දෙනාම ලියා ගන්න පැන්සලකින් පාචිලේ A1 පොතේ පාචිලේ A1 පොතේ හත පිටුව මෙහි ලියන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ඊළඟ පිටුවේ ලියන්න ඕන එක ඊළඟ පිටුව පෙරලන්න පොතේ ලියන පොතේ පෙරලලා ඒ පිටුවේ පැන්සලෙන් ලියන්න part 1 පොතේ part 1 ඒ කියන්නේ අපි අර වචන කරපු පොත තියෙන්නේ පළවෙනි දවසේ කරපු එක ආටිකල්ස් කරපු එක ඒ පොතේ පිටු අංක 44 සම්පූර්ණයෙන්ම මෙහි ලියන්න. මේ 44 පිටුවේ තියෙන මේ කියන්නේ සම්පූර්ණ ඔක්කොමනේ ලියන්න ඕන. ඔව් පිටුවම ලියන්න. දැන් මේක දිහා හොඳට බලන්න. ඔන්න උතන තියෙනවා අභිතාර කියන ක්‍රියාපදය. අභිතාර කියන ක්‍රියාපදයේ තියෙනවා. යට කොටසේ ස්ක්‍රීවරේ කියන එක තියෙනවා, පර්තීර කියන එක තියෙනවා. අභිතාරේ, ස්ක්‍රීවරේ, පර්තීර. එතකොට අපිට මේගොල්ලෝ කියනවා ක්‍රියාපදයේ තුලින් ආරේ අයින් කරන්න. දැන් ඉවර වෙලා තියෙන්නේ ආරෙන් නිසා අපිට කියනවා ක්‍රියාපදයේ තුලින් ආරේ අයින් කරන්න. ක්‍රියාපදයේ තුලින් ආරේ අයින් කරලා මෙන්න මෙතන මේක අයින් කරා. ඔය ක්‍රියාපදයේ තුලින් ඒරේ අයින් කරන්නලු. ක්‍රියාපදයේ තුලින් ඊරේ අයින් කරන්නලු. අයින් කරාම ඉතුරු වෙන කොටසට අපි එකතු කරනවා මමයි කියන පුද්ගලයා ක්‍රියාව කරනවා නම් මෙන්න මේ ඕ අකුර තමයි මෙතෙන්ට එකතු කරන්නේ.
ඔබයි කියන පුද්ගලයා ක්‍රියාව කරනවා නම් ක්‍රියාපදයට ඊ අකුර එකතු කළා. ඔහු හෝ ඇය ක්‍රියාව කරනවා නම් ක්‍රියාපදයට ආ එකතු කරා. අපි කියන අය කරනවා නම් ක්‍රියාපදයට යාමෝ කියන අකුරු ඔක්කොම එකතු කරනවා. ඔයාලා නම් ආතේ එකතු කරනවා. ඔවුන් නම් එකතු කරනවා ආනෝ. දැන් උඩ ඒක අකුරු ටික පැහැදිලි මදි නම් උඩ chart එක බලන්න. ආරෙන් අවසන් වන ඕනෑම ක්‍රියාවක අවසානයේ තියෙන ආරේ කපලා අයින් කරපුවාම අපට ඉතුරු වෙන කෑල්ල. ඒ කෑල්ලට අපි එකතු කරනවා. දැන් අපි මෙහෙම ගම්මුකෝ. අපි මෙතෙන්ට පර්ලාරේ ගත්තා කියමු. එතකොට අපිට ඉතුරු වෙනවා පර්ල් කියන කෑල්ල. පර්ල්. එතකොට ඒකට ඔය පර්ල් කියන පර්ලාරයකින් ආරේ කැපුවානේ අපි පර්ල් කියන කෑල්ල ඉතුරු වෙනවා අපිට. එතකොට බලන්න ඒ පර්ල් කෑල්ල ඉතුරු වුණාම අපිට එකතු කරන්න තියෙන්නේ මම ක්‍රියාව කරනවා නම් ඕ අකුර. එතකොට පාර්ලෝ. පාර්ලෝ කිව්වහම පර්ලාර කියන්නේ කතා කරනවනේ. පාර්ලෝ කියන්නේ මම කතා කරමි කියන සම්පූර්ණ වචනෙම. එතකොට අපිට පුළුවන් මේවා නැතුව කතා කරන්න. මේක යොතුලුයිලේ යෝන්නේ. අපිට මේ ටික ඇති කතා කරන්න පාර්ලෝ. තේරුණාද? පාර්ලෝ. පාර්ලි. ඔබ කතා කරන්න ඔබ කතා කරයි. ඔබ කතා කරනවාද කියන ඔක්කොම එතන. පාර්ලා. ඇය එහෙම නැත්නම් ඔහු එහෙම නැත්නම් එතුමා එතුමිය කතා කරයි. පර්ලියාමෝ. අපි කතා කරමු. පර්ලාතේ. ඔයාලා කතා කරති. පාර්ලනෝ. ඔවුන් කතා කරති. පැහැදිලිද? දැන් කවුරු හරි අපැහැදිලි නම් මට කියන්න. මිස් එතන සාමාන්‍යයෙන් මේ අපි කරන වා කියන අදහස නේද? එතකොට අපි මේ හැමතිස්සෙම කරන්නේ අපි ලියන විදිහටයි කතා කරන්නේ ඉතාලි භාෂාවේදී. වා කියන අදහස නේද? ඒ කියන්නේ මේ මොහොතේ කරන වා කියන අදහස නේද? මේ දැන් කරමි කරමු කරති එහෙමනේ දරුවෝ කසුන් අපි අර සිංහල වැරදි විදිහටනේ කරනවා යනවා එනවා කනවා බොනවා කියන්නේ. ඒක තමයි වාක්‍යක ඉන්ෆිනිටිව් මුල් ස්වරූපය. මුල් ස්වරූපෙන් කතා කරන්න බැහැ ක්‍රියාවක්. තේරුණාද කසුන්? ඔව්. අපිට මුල් ස්වරූපෙන් ක්‍රියාවක් කතා කරන්න බැහැ ඉතාලි භාෂාවේ. සිංහලේ කතා කරාට. ඒක අනිවාර්යයෙන්ම කරමි හරි කරමි හරි කළා හරි කරමින් සිටිනවා හරි කරන්නම් හරි වෙන්න ඕනේ. කරනවා කියන්නේ නැහැ. ඒ කියන්නේ කාලය පෙන්වන්නම ඕනේ. දැන් කාලය පෙන්වනකොට මම දැන් කරමි කියන අර්ථය ගන්න එපාය වර්තමාන කාලය ගන්නකොට. ඒ වර්තමාන කාලය ගන්නකොට ක්‍රියාපදයේ තුලින් අපි ආරේ සම්පූර්ණයෙන් සිංහලෙන් බැලුවොත් නවා කියන ඒවා තියෙන්නේ. නවා කපනවා. අපි කනවා කියන්නකෝ. කනවා එකෙන් නවා කැපුවා මී එකතු කළා. කමි. නවා කැපුවා මූ එකතු කළා කමු. නවා කපුවා ත්‍රී එකතු කරා කති. නැත්තම් කයි.
අපේ සිංහලේ එහෙම හැදෙනවා සිංහලේ එහෙමයි. නමුත් අපි සිංහල හරියට කතා කරන්නේ නැහනේ. අපේ වාචික එකයි ලිඛිත එකයිනේ. ඉතාලි භාෂාවේ එහෙම නෑ එකමයි. එතකොට මේක යාර නැද්ද මේ දැන් අපි සාමාන්‍ය කියන්නේ present tense present continuous tense තියෙනවා ඒ තියෙනවා විදිහට තියෙනවා. ඔක්කොම තියෙනවා. මේ යන්නේ present tense. මේ මම පැහැදිලි කරන්නේ present tense. පැහැදිලිද කසුන්? ඔය දැන් අර අපි සාමාන්‍ය කියන්නේ අපි කනවා කමින් ඉන්නවා කාලා තියෙනවා ඒ විදිහට කියන්නේ present ඒ ඒව විදිහට දැන් මම කරන්න පටන් ගන්නේ අද ඉඳන් ඒ ක්‍රියාවල්. present tense, ing form, past tense, future tense. past tense වර්ග දෙකක් කරනවා. ඒ කියන්නේ අපිට ටෙන්ස් 12 වෙනවද මිස් නැත්නම් අපි මේක සාමාන්‍යයෙන් ඒ ටෙන්ස් 12 නැතුවද අපි කොහොමද දන්නේ ඉන්නේ නේ නෑ tense 12ම කියන්නේ නැහැ. මෙහෙමයි ගන්න දරුවෝ. දැන් අර ඕගොල්ලන්ට අනිවාර්යෙන් අදාළ වෙන ක්‍රියාපද ටිකක් තියෙනවනේ ක්‍රියාපද විදි ටික. ඒක තමයි වර්තමාන කාලයේ ප්‍රධාන වශයෙන්ම අපිට ඕනනේ. මේ දැන් කරනවා කියන එක කරනවා කියලා බැරි නිසා ඉතාලි භාෂාවෙන් කරනවා කියන්න බෑ. දැන් කරමි කරති කරයි ඒ වගේ තමයි කතා කරන්නේ. එතකොට ඒක වර්තමාන කාලයේ present tense. present continuous tense තමයි ing form. ඒකත් කරනවා. past tense ඒක අතීත කාලය. past tense දෙකක් කරනවා. past tense වල ළඟින්ම යන තව එකක් තියෙනවා ඒක කරනවා. එතකොට future tense කාල වේලාව බලලා replacive verbs කියලා පරාවර්තක ක්‍රියා කියලා තව එකක් තියෙනවා ඒක කරනවා. එතකොට මේ වයින් තමයි කසුන් කතා කරන්නේ. අනිවාර්යෙන් සෑම වාක්‍යයකම ක්‍රියාපදයක් තියෙනවමනේ. ඔව් මිස් නෑම වාක්‍යයක ක්‍රියාවක් තියෙනවනේ. යම් කිසි ක්‍රියා කලාතුරකින් ඒ වයින් ක්‍රියා නැති ඒවා තියෙන්නේ. දැන් ඔයාලා හොඳට අවබෝධ කරගන්න දැන් කරනවයි කිව්වහම කොයි වෙලාවෙ මොනව කොහොම කිව්වත් ක්‍රියාපද විදි 3යි. ආරෙන් එක විදිහක්, ඒරෙන් එක විදිහක්, ඊරෙන් එක විදිහක්. ඉතාලි භාෂාවේ තියෙන ක්‍රියාපද සමස්තයම ගත්තාම අවසානයේ තියෙන අකුරු ටික ওই විදිහට. එක්ක ආරෙන්, එක්ක ඒරෙන්, එක්ක ඊරෙන්. ඒක හරිද? සඳුනි මොකද කියන්නේ? කුමාරි මොකද කියන්නේ? ඒ ටික තේරුණා මිස්. කුමාරි ඔව් මිස් තේරුණා. මදුෂාන් තේරුණා මිස්. තිලින. කිලින කසුන් හරිද? මිස් එතකොට මේ මම පෙන්නුවේ ආරෙන් විදිහනේ. දැන් ඊළඟට මේ ඒරෙන් අවසන් වන ක්‍රියාපදවල පොඩි වෙනසක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මෙතන මෙතන. නැත්තම් ඔක්කොම එක වගේ. ඔය ටික වෙනස්. ආරෙන් අවසන් වන ක්‍රියාපද ඒරෙන් අවසන් වන ක්‍රියාපද ඊරෙන් අවසන් වන ක්‍රියාපද වර්ගවල ඒ ක්‍රියාපද 3 පොන්චි වෙනස්කම් තියෙන්නේ මෙහෙමයි. මේකෙත් එහෙමයි, මේකෙත් එහෙමයි, මේකෙත් එහෙමයි. ඒ කියන්නේ අපි ක්‍රියාපද ටික ඔක්කොම කොළවල ඔතලා බෝලයක් හදලා හොල්ලලා අතාරිනවා. අතාරලා තෝරලා ගන්නකොට අපිට ආරෙන් ඉවර වෙන එකක් එන්න පුළුවන්, ඒරෙන් ඉවර වෙන එකක් එන්න පුළුවන්, ඊරෙන් ඉවර වෙන එකක් එන්න පුළුවන්.
ඔය තුනෙන්ම එන්න පුළුවන්. ආරෙන් ඒරෙන් ඊරෙන් කියන තුනෙන්ම. එතකොට අපිට ඕන විදිහට ඉතාලි භාෂාවේ ක්‍රියාපද හදන්න බෑ. ඒවට නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයටම යන්න ඕනේ. ක්‍රමයටම යන්න ඕනේ. එතකොට ආරෙන් අවසන් වෙන ඒවා තමයි මම ඔය කොටු කරලා තියෙන තැන ඒවා හැදෙන විදිහ. ඊළඟට ඒරෙන් අවසන් වෙන ඒවා. මෙතන අපිට උදාහරණේ තියෙනවා ඒරෙන් ඒවා. ක්‍රියාපදයේ තුලින් ආරය අයින් කරලා මම ක්‍රියාව කරනවා නම් ඕම තමයි. ඔබ ක්‍රියාව කරනවා නම් ඒ තීම තමයි. ඔහු හෝ ඇය කරනවා නම් හැබැයි ඒ. ආ නෙමේ ඒ. ආයමත් අපි නම් යමු. ඔයාලා නම් ඒතේ. ඔවුන් නම් ඕනෝ. ඊරෙන් අවසන් වන ක්‍රියාපදයක් නම් හොඳට බලන්න. මමයි කියන පුද්ගලයා වක්‍රාකාරයෙන් ක්‍රියාව තුලට ගිහිල්ලා ඒක ඕ අකුරක් විදිහට යනවා. එතකොට මම කතා කරමි කියන අර්ථය ගේනවා. තු කියන පුද්ගලයා ක්‍රියාපදයේ ඇතුළට ඊ අකුරක් ලෙසින් යනවා. එතකොට පාර්ලි කියන්නේ ඔබ කතා කරයි. ඔහු එහෙම නැත්තම් ඇය අම්මා මාමා තාත්තා බාප්පා නැන්දා ඔය කවුරු හරි එක්කෙනෙක් ක්‍රියාවක් කරනවා නම් අපි ඒ ක්‍රියාව ආරෙන්ද ඒරෙන්ද ඊරෙන්ද කියලා බලලා ගන්නව නම් ක්‍රියාව ආරෙන් ඉවර වෙනවා නම් මොකක්ද එකතු කරලා තියෙන්නේ උතන ආරෙන් ඔව් හෝ ඇයත් එක්ක ආ ඒරෙන් සහ ඊරෙන් නම් ඒ ඒ හොඳට බලන්න බලලා අපි මේ හිමින් සැරේ ඉන්න පොඩ්ඩක් මිස් එතකොට මේ කියන්නේ අපි සලුතාරය කියන වෙලාව. ඒ ඔව් කියන්නේ ආරේ එන සියලුම ක්‍රියාපදයන් වෙනස් වෙන්නේ ඔය විදිහටයි කියන්නේ. ඒ කියන්නේ යෝ වෙද්දි තු වෙද්දි ඔය විදිහටයි කියලා නේද මිස් කියන්නේ. ඔව් මං කියන්නේ එහෙමයි දැනට කියන්නේ එහෙමයි එතකොට මිස් අපිට මේ වගේ ක්‍රියාපදයන් කොහොමද අපිට කොච්චරක් වගේ තියෙනවද කියලා අපි අඳුනගන්නේ එතකොට ඒ වගේ. ආ ක්‍රියාපද නම් දරුවෝ සීමාවක් නැහැනේ භාෂාව තුල ඔව්. අර අපි ගාව කැමරා එකක් නෑ දැන් හරියට අපිට. ගඟක මාළු ඉන්නවා වගේ පරවුණුත් අපි ඉන්නවා සෝරි
ඔව්. අපෝ ස්ටක් වෙන්න මිස් දැන් අපි ගාව නෑනේ මේ ලිස්ට් එකක් නෑනේ ඇත්තටම. දැන් අපි ලිස්ට් කියලා දෙන ටික අපි ඇත්තටම දැන් මෙතනක මේ කරනවා. අපි ගාව ලොකු ලිස්ට් එකක් නෑනේ නේ. ලිස්ට් එකක් නැහැ කියලා අදහස් කරන්නේ මොනවද? ඒ කියන්නේ අපේ ක්‍රියාපදයන් අපි ගොඩාක් ಜಾති දන්නේ නෑනේ මිස්. දැන් අපි මිස් කියන ආ මේ කීපය ඇරෙනකොට මේ ඩික්ෂනරියක් තියෙනවා සිංහල ඉංග්‍රීසි හැබැයි කැමති නම් ඔයාලට ගන්න පුළුවන්. ඒ ක්‍රියාපදයන් වලට විශේෂ වෙත්ත මොකුත් පොතක් නැද්ද ගන්න? ගන්න. ම්ම්, එහෙම එකක් මම දැක්කේ නැහැනේ. එකක් දෙකක් හම්බුණා මට මුලදී ඒ හැම එකේම මේවා වැරදි. තේරුම් එහෙම දාලා තියෙන හැටි. එතකොට ක්‍රියාපදේ හඳුන්වා දෙන්න ඒක ගිහිල්ලා අරක බැරි වුණාම මේ Google ඔයාලගේ Apple phone ද තියෙන්නේ හැමෝගෙම. ඔව් මිස්. ඈ කියනවා. ඔව්. Android නැද්ද? Android නෑ. තියෙනවා මිස්. පුතේ Google ගිහිල්ලා ගහන්න බලන්න කොන්යුගස්සියෝනේ කියලා ඉන්න මෙන්න මේ වචනේ. ඊට පස්සේ Apple එකේ ගන්න බෑ. කොන්යුගස්සෝනේ වේරබිද මිස්? අන්න හරි. ඒකේ එනවද ඉතාලි කොඩිය? නෑ මිස්. කොන්නිගස්සියෝනි වේර්බි ඉතාලියානි. කියලා නිකන් කොඩිය වගේ ඉරි තුනක් තියෙනවද ඒකේ කොළ පාටයි රතු පාටයි සුදු පාටයි. නෑ මිස්. ඊතලයක් ඔය එකක් නම් තියෙනවා. ඉන්න මිස් බලන්න. කම්පියුටරේ ගන්න බැයිද? කම්පියුටරෙන් ගන්න පුළුවන්ද කියන එක බලන්න පොඩි try එකක් දෙන්න වෙලාවක. ඉන්නකෝ. මට ඒක මිස් අර ඉතාලි භාෂාවර සිල්වෙස්ටර් ජයකොඩි ආපෝ ජරාවක්. ඒක හරි නැද්ද? ඒක හරි නෑ ඒක වැරදි ගොඩයි. දැන් අපිට මිස් මේ වචන ටික ඉගෙන ගත්තා ඊට පස්සේ හිර වෙන්නේ අපි ගාව වචන නෑනේ. එතන තමයි ඕ අපි හිර වෙන්නේ. ඒක නම් ඇත්ත. මිස් බාන් ඩික්ෂනරිය මං එව්වා. හම්බුණාද? බාන් මිස් මං එව්වා ඒකද කියලා. හරි. ගෲප් එකට දැම්මද? නෑ මිස් මිස්ට මං දැම්මා මේ ප්‍රයිවට් මෙසේජ්. ආ. ඉන්ඩයි ගෲප් එකට දාන්න. නෑ දරුවෝ මේ වගේ නෙමේ. අ, ඒක මේ මට ඒක එවන්නේ කොහොමද? මට මේකෙන් ගන්න විදිහක් නෑ. ෆෝන් එකේ තියෙනවා පෙන්න ගන්න. මිස් ස්ක්‍රීන්ෂොට් එක කරලා ෂෙයා කරන්න. මේ ඇප් තියෙන තැන ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන්ද? පුළුවන්. මම වැඩි වැඩ දන්නේ නෑනේ.
ගන්න බෑනේ. වෙදේරේ විනීරේ මෙහෙම නෙමෙයි ඒක තියෙන්නේ. ගියාරේ ඉන්නකෝ ඔයාලට පොඩ්ඩක් මං මෙහෙම කරලා පෙන්නන්න. මෙන්න මෙහෙම එකක් බලන්න මේ. පේනවද? මෙහෙම ඉන්නේ. ඉන්න. මේ මෙහෙම. දැක්කද? මේ ඊට පස්සේ ඕන් ඔහොම ක්‍රියාපද ඔක්කොම එන්නේ. ඕකේ ඇප් එකක් මේ නේද මිස් මේ ඇප් එකක්. දැක්කද? තිරින දැක්කද ඒක? තිරිනගෙන තියෙන්නේ මේ Android එක. Android එකේ එනවා. ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. තිරින හම්බුණාද පුතේ? නෑ මිස් කෝකෙත් දාලා තියෙන ගෲප් එකේ දැම්ම ස්ක්‍රීන්ෂොට් එක. නෑ මම මේ කැම් එක ඕන් කරලා ඔයාලට පෙන්නුවේ. දැක්කේ නෑ මිස් මම මේ ගෲප් එක හොයනවා. ඉන්න මං ආයෙ පාරක් පෙන්නන්න. ඔන්න බලන්න කැම් එකෙන් හරි. බලන්න. මේ වගේ එකක් එනවා මේ. ඊට පස්සේ ඒක ඕන් කරපුවාම මෙන්න මෙහෙම ක්‍රියාපද ඔක්කොම එනවා. මුළු භාෂාවෙම තියෙන ඒවා එනවා. හොඳයි පේනවද? මිස් ඇප් එක පෙන්නන්න මිස්. ඔයින්ද ඇප් එකේ නම මොකද්ද මිස්? කොන්යුගස්සියෝනි නේ ඔන්න නේ ගස්. දැක්කද? ලංකරා වැඩි මිස් ෆෝන් එක පොඩ්ඩක්. පළවට තියෙනවා මේ සිතලියන් කොන්ජන්ක්ෂන් කියන්නේ තව නේද නමුත් මේක කොන්යුගස්සියෝනි කියලාම ගන්න ඕනේ. මේක ගොඩක් ඒවා තියෙනවා. හරියට පැහැදිලි නෑ මිස්. පැහැදිලි නැද්ද? ඉන්නකෝ ඕන් ටක් ගාලා බලාගෙන ඉන්න. දැක්කද? හරි මිස්. හරි දැක්කා. මම බලන්න මිස් දැන්. හරි බලන්නකෝ. එතකොට ඔයාලට පුළුවන්ද කියලා බලන්න. එතකොට මේකෙදි ඔක්කොම ටෙන්සර්ස් වලට ගොඩ නැගිලා එනවා. මේක තමයි තියෙන වටිනාම වස්තුව. කොන්යුගස්සියෝනේ මම ඔය ටයිප් කරලා තියෙන විදිහට තමයි ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. හැබැයි ඔය වගේ අර කළු පාටයි, කොළ පාටයි, සුදු පාටයි, රතු පාටයි ඉරි උඩ ඉඳන් පහළට අතර හරස් අතර නෙමෙයි දිග අතට. මිස් මේ මං ගෲප් එකට දැම්ම ඒකද බලන්නකො චුට්ටක්. අපේ අන්න ගෲප් හරි. එකට. ඕක. හරියටම හරි සඳුනි. ඕක තමයි. ඔයා ඕක ඕන් කරන්න දරුවෝ. ඇප් එක ගත්ත මිස් මං. දැන් ඒක දාගත්තා. බලන්න දැන්. ඔයා ඇප් එක බලන්න. ඔයාගේ තියෙන්නේ මේ Android නේද? Android එක. ඔව් මිස්. Android ලයිට විතරයි පුළුවන්. මේ ඇප් එක කොහොම හරි ගන්න පුළුවන් නම් මේ ඇප් එක විතරයි හරි. ඒ මොකද ඕකේ මේ ක්‍රියාපද හැදෙන විදිහ බැලුවද සඳුනි?
ABCD ඔව් කියලා මිස් වෙන ස්ටිමියෝ කියලා නේද තියෙන්නේ සඳුනි? මොකද ඇප් එක ආවේ. කොන්නිකසියෝනි ආ ඉතිලියානෝ කියලා නේද කොන්යුගස් ආවේ ඇප් එක. නෑ ඔව් නෑ කොන්ජුගස් නෑ කොන්යුගසියෝනි කියලා විතරයි සර්ච් කරේ එතකොට එනවා නෑ එහෙම තමයි කොන්ජුගස් සර්ච් දෙක කරේ. තුනක් එනවා ඉතිලියානෝ කියලා වල සම්පූර්ණ වචනයක් තියෙනව නේද එතන? ඔව් බලන්න. නෑ ඉතාලියානු නෑ කියලා. තියෙනවා කොන්යුගසියෝනි තියෙනවනේ. විතරයි නෑ තියෙනවා මං හිතන්නේ. තියෙනවා ඉතාලියානු කියලා තියෙනවා. හ්ම්. එකටම එන්නේ කළු ඒකේ අර මේ ඒ බැජ් එකේ අයියේ කළු පාටයි කොළ පාටයි සුදු හරි පාටයි. හම්බුණා බඩු. හරි හම්බුණා. ඔයාගේ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් මේ එකක් දාන්නකෝ බාන්න කසුන් ෆොටෝ එකක්. හරි මිස්. ඒකෙන් ක්‍රියාපදය ඕනෑම ක්‍රියාපදයක් ක්‍රියාපද ගොඩක තියෙන්න පුළුවන් අක්‍රමවත් ක්‍රියාපද ඒවයි ඔක්කොම වෙනස හොයාගන්න පුළුවන් මේකෙන් තමයි. මේක දැන් මගෙන් ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලන්ට මේක හරි ප්‍රයෝජනවත්. මං ගෲප් එකට දැම්මා. ඒ බලමු. අයිකන් එක කොන්නිකසියෝනි ඉතිලියානෝ කියලා එන්නේ කොන්ගියසියෝනි තමයි ඕනේ තියෙන්නේ. කසුන් දෙවනියට තියෙන එක ඈ. හරි මිස් හරි. ඒ ඇප් එක තමයි ගත්තේ. දෙවනියට තියෙන ඇප් ඒක උඩ තියෙන එක තියෙන්නේ ඇප් එක ඩවුන්ලෝඩ් කරද්දි තියෙන පෙන්නන විදිය. ඒක ඔන්ලයින් ආහා. තියෙන එක තමයි දෙවෙනි විදිය. මේ මේකේ පුළුවන්ද? මොකේද? Apple phone නෑ වල? මගේ මේ තව Android phone එකක් තියෙන නිසා ඒකේ පුළුවන්. ඒක තමයි Apple වල බෑ. මම මේක try කරලා බලන්න මිස්. ඔව් බලන්නකෝ. හරි. දැන් දරුවනේ එතකොට දැන් ඔයාලා මෙතන තියෙන මේ අභ්‍යාසයට එන්න ආවහම මම ආයේ කියනවා ඔය උඩ තියෙනවනේ මේක බලන්න හොඳට. ක්‍රියාපදයේ තුලින් ආරය අයින් කරලා ඒරය අයින් කරලා ඊරය අයින් කරලා මම නම් ඕ ඔබ නම් ඊ ඔහු හෝ ඇය නම් ආ අපි නම් යාමෝ ඔයාලා නම් ආතේ ඔවුන් නම් ආනු. හැබැයි ඒක ආරෙන් එහෙම වුණාට ඒරෙන් පොඩි වෙනසක් තියෙනවා ඊරෙන් පොඩි වෙනසක් තියෙනවා. ඒක හොඳට ඔක දිහා බලන්න. ඊට පස්සේ ඔය පහළ තියෙන වගුව පුරවන්න. සමහරක් ඒවා ඒගොල්ලෝ දාලා තියෙනවා සමහරක් ඒවා නැහැ. ඒක නිසා බලන්නකෝ. මිස් ආයෙ චුට්ටක් කියන්න. දැන් ඔතන වගුවක් තියෙනවනේ දරුවනේ ඔය පේනවා ඔව්. නේද ස්ක්‍රීන් එකේ ඔය වගුව ඔව්. හදලා තියෙන හැටි හොඳට බලන්න. ආරෙන් හදපු විදිහක් තියෙනවනේ. ආරෙන් හදපුවාම මමයි කියන පුද්ගලයා යම්කිසි ක්‍රියාවක් කරනවා නම් මම ඒ ක්‍රියාපදේ අරගෙන ආරේ කපනවා. ආරේ කපලා ඕ අකුර එකතු කරොත් මම කරමි යන අරුත එනවා. දැන් ඔතන දෙවෙනි එක ගන්නකො ස්ක්‍රීවරේ ස්ක්‍රීවරේ කියන්නේ ලියනවා. ලියනවා කියන එකේ නවා කැපුවා ලිය ඉතරුයි. හරිද? එතකොට ඒකේ ඒරේ කපලා ඕ අකුර විතරක් එකතු කරා. ඒ ඕ අකුරෙන් මම කියන අර්ථය තමයි ඒක ඇතුළට යන්නේ. ක්‍රියාපදයේ ඇතුළට මම කියන අර්ථය යන්නේ. ඒතර ස්ක්‍රීවෝ කියන්නේ මම ලියමි. මේ දැන් ලියමි. මම ලියමි කියන ඔය සම්පූර්ණ වාක්‍යම එක වචනෙන් තියෙනවා උතන. මම ලියමි.
ඔබ ලියයි. ස්ක්‍රීවී. ඒකට එකතු කරේ ඊ අකුර. ඔබ කියන්න අර්ථය දෙන්නේ ඊ අකුරෙන්. ඔහු එහෙම නැත්තම් ඇය. ඇය ලියයි, ඔහු ලියයි කිව්වහම ක්‍රියාපදයට එකතු කරේ ඒ අකුර. ඒ මොකද ඒරෙන් නිසා. අපි වැඩේ කරනවා නම් යාමෝ කියන අකුරු 4ම එකතු කරනවා. අපි ලියමු කියද්දි. බහුවචනනේ. ස්ක්‍රිවේතේ. ඔයාලා ලියති කියනවා නම් ඔයාලා වෙනුවෙන් එකතු වෙන්නේ ඒතේ. දැන් ඔයාලා මෙතන දැක්කනේ එකමේ. ඔවුන් නම් ඕනෝ. කසුන් හරිද? තව සැරයක් ඕනේද? හරි මිස් තේරුණා. ඒ කියන්නේ මෙතන තියෙන ක්‍රියාපදයන් තුනක්. ඒ ක්‍රියාපදයන් තුනත් එක්ක කොහොමද වැඩ කරේ කියන එකයි මෙතන පෙන්නලා තියෙන්නේ. අපි දැන් ඔව් ක්‍රියාපදයන් අහගන්න ඕනේ. අපි එක එක පුද්ගලයා මම ඔබ ඔහු ඇය සමාජයේ ඉන්නේ ඔච්චරයි. ඔව්. මම ඔබ ඔහු ඇය අපි ඔයාලා උන්. ඒක අපි කලින් හොඳට කරානේ ප්‍රොනෝමි පර්සනාලි වලින්නේ. ඔව්. දැන් පුරවන්න ඕක කට්ටියම. සඳුරි තේරුණාද? තිලින තේරුණාද? කුමාරි තේරුණාද? ඔව් මිස්. හරි දරුවනේ. තේරුණා මිස්. මිස් 9 නේද කරන්න කියන්නේ? කම්ප්ලීට්. ඔව් 37 මෙතන මේ 9 වෙනි එක කොම්ප්ලීටා. හරි මිස්. දිලූෂි ඔව් මිස් තේරුණා. හරි දරුවනේ කරන්න බලන්න. සඳුනි හරි. හරි මිස්. දිලූෂිත් හරි. හරි මිස්.
අද මිස් ඉතාලියට අර ලා බෙෆානා කියලා මොකක් හරි තියෙනවනේ. ඔව් අද නිවාඩුයි. අද බෙෆානා. හා. අද හෙන ජයට ගන්නවා ඒක. තෑගි දෙනවා. මොකද මිස් එක කරන්නේ? ඒක කරන්නේ ගොඩක් අර හොරෙන් ඇවිල්ලා තෑගි දෙන එක. බෙෆානා කියන්නේ මේ අර අපිට අපි නත්තල් 100 තෑගි දෙනවයි කියලා කියනවා නේද? ඒ වගේ ඔව්. ඒගොල්ලන්ගේ එකක් තියෙනවා මේ බෙෆානා ඇවිල්ලා තෑගි දීලා යනවා කියලා. ඉස්සර අපි එහෙ ඉන්නකොට අපේ කාමරේ උදේට දොර අරිනකොට ටක් ගාලා බෑග් ඇතුළට දොර අරින්න තියෙන්නේ. අරිනකොට පාර්සල් තෑගි අපි ඉතින් පිටරටකින් ආපු අයනේ සිස්ටර්ලා හැමෝම තෑගි තියෙනවා දොරට ළඟට ඇවිල්ලා රෑ. ඒතකොට රෑට ඔන්න බෙෆානා ඇවිල්ලා තියෙනවා. ඒක හරි ජයට ගන්නවා. හොඳට කෑම හදලා. හා. කට්ටිය කියනවා ඇතිනේ. බෙෆානා එපිෆානිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒක ජනවාරි 6 තමයි ගන්නෙ. ළමයි දන්නේ හැමෝම දන්නේ තෑගි දෙන දවස කියලා. එයා අර මේ තවත් එකක්. එයා නිකන් අර කවුද අනේ අපෙත් ඉන්නේ අර ඉදලක් අරගෙන යන්නේ කැත ආච්චි කෙනෙක්. කවුද? බටකොළ ආච්චිනේ. බටකොළ ආච්චි වගේ. අන්න ඒ වගේ. එයාගේ නිකන් රූපේ මවන්නේ එහෙම. කැතම කැත. ගොඩාක් ඉතින් පොඩි ළමයින්ට තමයි ඉතින් තෑගි ගේන්නේ. ඒ වුණාට ඉතින් අපිටත් තෑගි දෙනවා. අපි හරිය ආසයි එදා එනකම්. අපිට හැබැයි එදාට සාමාන්‍යයෙන් කරන්නේ අර තෑගි දෙනවයි කියලා අවුරුද්දටම අවශ්‍ය වෙන ක්‍රීම් මේ වගේ දේවල් පර්ෆියුම් මේ වගේ ඔය නිකන් අනම්මනම් ඒව නෙමෙයි. ඒ වගේ දේවල් තමයි දෙන්නේ ඉතින්. කසුන් මොකෝ ඩිලීට් කරේ? මිස් එකම ලියන වැඩේ අහුණා මිස්. හරි. හරිද? හරි. දැම්මද? දැම්මේ නැහැ මිස් මන් දන්නවා. හා. තිරින දාන්න තියෙනවා තවනේ. ඔව් මිස් ඉවරයි මිස් දාන්නේ. හරි දාන්න. ඊට පස්සේ ඕගොල්ලෝ එන්න ආයේ 26 පිටුවට. අනිත් අය 26 පිටුවට එන්න. දැන් තමයි දරුවනේ ලැන්ග්වේජ් එක ගැන හිතට සතුටක් එන කාලේ එන්නේ. ඇයි දැන් එතකොට අපිට වාක්‍යයක් හැදෙනවා වගේනේ මේක. අර ඉගෙන ගත්තේ වාක්‍ය හදන්න අවශ්‍ය ඉතුරු කොටස් ටික. ඒක මම පිළිවෙලට ගෙනාවේ ඒකයි. ඒ ගමනේදී ඕගොල්ලෝ ඔක්කොම හරි විදිහට දැනගන්නවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා කන්ජතල නීති සංස්ථාව ඉතර වර්ග ගමනකට මිස් මේ 26 පිටුවත් කරන්න ඕනද? ඔව්. හැබැයි 26 පිටුවේ තියෙන දරුවනේ ඔක්කොම ආරෙන් ඈ. ඔව්.
ආරෙන් තියෙන මේක කරන්නේ නැතුව ඉන්නකෝ මෙන්න මේක. මේ ටික කරන්න එපා. තිරින හරි. තිරින ඕකේ මිස්. දැන් පුතේ 26 පිටුවට ගියන්න 26 පිටුවේ දෙකම ආරෙන් ඈ. හරි. දැන් ඔයාලා දකිනවා ඕකේ මංජාමෝ කියන තැන අයි අකුරු දෙකක් එනවනේ. එහෙමද? නැද්ද? ඕ මිස්. එතෙන්දී එකක් ලිව්වහම ඇති ඈ. ඒක මිස් එවන්න ඕනේද? කරපු ටික? අපි කතා කරමු. ඒක ආයෙ දාන්න ඕනේ කතා කරමු. මොකද මට එකක් කතා කරන්නත් ඕනේනේ කොහොමත් ඒකින්ද ඔක් කතා කරමු. දැන් මම අර එපා කියපු එක මේ විදිහට හදන්න. චේර්කෝ චේර්කී චෙර්කියාමෝ චෙර්කාතේ චේර්කනෝ. ඒකත් එහෙම හදන්න. ඒක ඉරෙගියුලර් ඒකයි. ඉරෙගියුලර් ඒවත් ඔය අතර තියෙනවා. කියන සලකුණ තමයි ඔය.
දැන් කතා කරමු දෙක මංජාරේක බලන්න කියන්න කට්ටියම කියන්න manjo, මාංජෝ මාංජි යෝ ඕනේ නෑ නැතත් කමන්නේ මාංජෝ කිව්වහම මම කියන හරි අදහස මිස් තියෙනවා හරි නෑ ලියන්න එපා කියන්නේ වැරදි නෑ ලිව්වට කමක් නැහැ නමුත් අර ටිකක් හයි ලෙවල් එකට අපි මුලින් ඉඳන්ම පුරුදු වෙන්න එපාය මාංජෝ මාංජි හරි මාංජා හ්ම්. මංජයාමු මංජාමෝ that මංජාතේ ඔව් manjate, ඔව් manjano, මංජයානු මාංජනෝ manjano, මාංජනු අනිත් අයත් ඕනේ කියන්න ඊට පස්සේ ඊළඟ එක ලවෝරෝ ඔව් lavoro lavori lavori, ලවෝරි lavoriamo lavora, ලවෝරා ලවෝරා lavoramo, ලබොරියාමෝ ලවරියාමු lavorate, ලවරාතේ ඔව් lavoramo, ලවෝරනු දැන් lavorano, ඕක මං හරි ගැසලා තියෙන එකත් කියවන්නකෝ බලන්න චෙරිකෝ කියන එක චෙරිකෝ චේර්කෝ cerco, චේර්කී cerchi, චේර්කී cerca, ඔව් cerchiamo, චේර්කියාමෝ cercate, චේකාතේ චේර්කනෝ cercano. චේකනෝ Miss cercano කියන්නේ මොකක්ද අපි සාමාන්‍යයෙන්? මේ අපි කියන්නේ චේර්කනෝ කියන්නේ ඔවුන් සොයති ඔවුන් සොයති දැන් සොයනවා කියන තමයි මේ cercare කියන්නේ. ඔව් ඔව් දැන් බලන්න දරුවනේ මේක 27 පිටුවේ තියෙන 11 ඊළඟ පිටුවේ 11 11 වෙනි අභ්‍යාසය Gioco. ඒකේ ක්‍රියාපදයේ හැදිලා දීලා තියෙනවා දාන්න ඕන ක්‍රියාව කරන්නේ කවුද කියලා. ඕකට ඔයාලට අමාරුවක් දැනෙනවා නම් අමාරු දැනෙන්න නම් විදිහක් නැහැ. දැන් ඔලුවට ගිහින් ඇති. දැනෙනවා නම් 37 පිටුව බලන්න. අපේ බල්ලා වගේ බල්ලෙක් ඈතින් පුරනවා. මිස් මොකද මිස් හිටියේ ලැබ්ඩෝගේ නැද්ද නෑ ඩැල්මේෂන්. ආ හරි වසයි යන්නේ. සමහර විට කවුරු හරි හොරෙක් හරි වසක් විසක් දාලා ගියත් දන්නේ අපි නත්තල් දවසේ හිටියේ නෑනේ ගෙදර. හැබැයි එයා කූඩුවේ හිටියේ. වැඩේ තියෙන්නේ අපි ආපු ගමන් අරිනවා එයා දුවනවා අහුවෙච්ච දේ කන්න පුළුවන් නේ. තරහටම හරි දාන්න ඇති මිස් කට්ටිය වටේ පිටින් නැහැ නෑ වටේම ගෙවල් ටික හොඳයි ගේට්ටුවෙන් තමයි දැම්මනම් දාන්නේ මොකද වටේ ගෙවල් වල කවුරුවක්වත් ඒ වගේ දරුණු වැඩක් කරන්න පුළුවන් අය නැහැ. ඒ කරන්න කියලා හිතන්නවත් බෑ. ඒගොල්ලන්ට කිසි කෙනෙකුට හානියකුත් නැහැනේ මෙයාගේ. ආරක්ෂාව විතරනේ. මෙයාගෙන් හරි ආරක්ෂාවක් තියෙන්නේ. ගහක කොලයක්වත් වැටෙන්න දෙන්නේ නැහැ. ඔය එහා වතු වල ගස්වල මිනිස්සු ගෙඩි කඩනවනේ ඔය පොල් එහෙම කඩන්න නගිනවනේ. එතකොට මෙයා මෙහි ඉඳන් බුරනවා. කාගේ හරි වහලයක් උඩ හිටියත් කවුරු හරි මෙයා බුරනවා මෙයාට ඉව. මෙයාට ගොඩාක් ඉව. අපේ ලේන් එකෙන් ඇතුල් පොඩ්ඩක් ඇතුළට හැරෙන්න ඕනේ. ඒ කෑල්ලට හැරෙද්දිත් එයා බුරනවා. මේ පැත්තේ කුඩු කාරයෝ ඉන්නවා. ආ මිස් සමහර විට ඒ වගේ උන් එක කරාද දන්නේ නැහැ. මෙයා බුරනවා ඉවරයක් නැහැනේ. ඒ වගේම ඈතින් බුරනවා දුකේ බෑ.
අපිට කිසි දිහාවක යන්න නැහැ එයා හින්දා. ඕනෙම නෑ ගෙදර මොකක් හරි කිව්වත් ඉන්න එක දවසකටවත් ට්‍රිප් එකක්වත් යන්න විදිහක් නැහැ. ඒ වුණාට අපිට කිසි දුකක් නැහැ. අපි මෙයාට ආදරෙයිනේ. එයා හින්දා මිස් ඉන්නවා ගෲප් අපි. එකට දාන්නද? ආ කරපු ගෲප් එකට දාන්නද? අ, කතා කරනවද? කතා කරමුනේ. කට්ටියම හරි හරි කියද්දි. ඔයාගේ කලින් එකද? ඔව් මිස්. දාන්න දාන්න. ඔව් කට්ටියගේ මේක බැලුවම. ඔයගොල්ලෝ දාන්නකො සඳුනිත් දාලා තියෙනවා. කසුන් ඔව් මිස්. අර අන්නෝ කියලා තියෙනවා නේද එකක්. අන්න ඔව් මිස්. 2 3 4වෙනි පේරිය අන්තිම එක. ඒක ලෝරෝ ඈ. අන්නෝ ඊයෝ අන්නෝ නෙමෙයි ලෝරෝ අන්නෝනේ. නෑ ලෝරෝ අන්නෝ. එතන ඩබල් එන් ආපු එක තමයි මිස් පොඩ්ඩක් ගැටලුව. ඒක ඉරෙගියුලර්නේ. ඒක ඉරෙගියුලර් එකක්. මිස් මේ ටික පුරවන්නද ඕන? මේක දැන් 11 වෙනි එකද? 11 වෙනි එක නේද? ඔව් 27 9 සඳුනි. ගන්න කිව්වා. 9 අපි කරානේ. නෑ 27 9 වෙනි
පිටුව. 27 නෑ 9 නෙමෙයි 11ට එන්නේ 11ට. 27 11ද? ඔව් 27 11. මේ අනිත් අය කරලා දැන් මේක 11. දිලුෂි ඔව් මිස්. බලන්න දරුවෝ දෙවෙනි පේජයේ 15ට එකේ සිකියාම ඔව්. ඒක ක්‍රියාපදේ ඉවර වෙන්නේ ආවලින්. හරි මිස්. මොකද දැන් මේ දාලා තියෙන නොයි කියලා. දාන්න ඕනේ ලූයි කියලානේ. ඔව්. හරි. ඒක කරපු අය 12 කරන්න ඕනේ. චූට්ටක් කරන අයත් අහගන්නකෝ. අරගොල්ලොන් ඉන්න හින්දා මේක එයාලට දීලා ඉන්න. මිස් චූටි දෙයක් මේ අපේ 11 වෙනි එකේ ඔව් සී කියාමෝ කියන එක කියාමෝ කියන එක යාමා කියාමා කියන එක එතකොට ඒක නොයි කියාමා නොයිසි කියාමා කියලාද කියන්නේ නෑ නෑ ලූයිලෙයි. ලූයිලේ එතන ඔව් ඉයාමා කියලා ආවට බෑනේ යාමානේ තියෙන්නේ මෝ නෙමෙයිනේ. කියාමා ආනේ හරි හරි අන්තිමට ආනේ තියෙන්නේ. හරි හරි දැන් පොඩ්ඩක් 12 වෙනි එකේ දේවල් ටිකක් තියෙනවා. ඒක කියනවා චුට්ටක් අහගන්නලකෝ. 12 වෙනි එකේ ඔයාලා කරන්න එපා දැනට මම මේ කියන ඒවා ටික. 5 වෙනියට තියෙන්නේ ලූයි අන්දාර කියලා. එතන පොඩි කතරයක් හරි ලකුණක් දාගන්න කරන්න එපා කියලා කෙරුවොත් වැරදෙනවා. මිස් පහනේ මිස් කරන්න එපා කිව්වේ. පහ කරන්න එපා. 6 වෙනි එක ඊයෝයේ ආන්ද්‍රයා. ඊයෝයේ ආන්ද්‍රයා කියන්නේ ඉස්සරහින් ලියා ගන්න වරහණක් ඇතුලේ ඒක උත්තරේ නෙමෙයි නෝයි. එතකොට නෝයිට අනුව තමයි ක්‍රියාපදේ හදන්න ඕනේ. දැන් ඊයෝයේ ආන්ද්‍රයා කියලා තිබ්බහම ඔයාලට හදන්න අමාරුයිනේ. නෝයි කියලා පැත්තකින් ලියා ගන්න. ඒකට අනුව ක්‍රියාපදේ හදන්න. ඊට පස්සේ තූවේ මාර්කෝ. තූවේ මාර්කෝ කියන්නේ ඔබයි මාර්කෝයි. එතකොට ඔබ කියන කෙනා එනකොට අනිවාර්යයෙන්ම වෝයිනේ. වෝයි. ඊට පස්සේ දෙවෙනි පේරියේ තූ වෙනීර කියන එක කරන්න එපා. දෙවෙනි පේලියේ දෙවෙනි එක. තූ වෙනීර කරන්න එපා. ඒකේ 3 අන්ද්‍රයයි මාර්කෝ කියන්නේ වරහන් ඇතුලේ ලියලා තියාගන්න ලෝරෝ කියලා. ඒ ලෝරෝට අනුව තමයි ක්‍රියාපදේ හදන්න ඕනේ.
ඊට පස්සේ 6 වෙනි එක තියෙනවා යෝ අන්දාර කියලා. සෝරි වෙනීරේ. ඒක කරන්නත් එපා. वही बात वही बात करते हैं। और वही बात करते हैं। ලියපු ගමන් කියන්න.
ඉවර වෙච්ච ගමන් දාන්න. දැම්මද? මගේ ෆෝන් එකේ සද්ද ඇහෙන්නේ ආවට මැසේජ්. පැන්සල තිබ්බේ. La mamma compra. Lo compra. Oh, Compra. හරි. ඔයාගේ හරි ඔක්කොම දරුවෝ. හොඳටම hadi හොඳයි. miss. දැන් හෙමින් තීරුවේ මේකටත් යන්න පුළුවන්ද බලන්න. මේකට මම උදව් කරන්නේ. මිස් මගෙත් 26 දාලා පිටුවේ. තියෙනවා. හරි 26 පිටුවේ 8 වෙනි එක. තන්දුනි හරි. කුමාරි දෙකක් තියෙනවා චුට්ටක් බලන්න. හ්ම්. අන්ද්‍රයාගේ මාර්කෝ දෙවෙනි පේලියේ තුන්වෙනි එක. Andrea Marco. ලෝරෝනේ. Allora. ඔව්. එතකොට තන්නෝනේ. එක ඩබල් එන් එක ස්ථාන. ඊට පස්සේ ලෝරෝ අමාර එක ආමනෝ. Allora. ඔව්. මිස් ඒ වගේ සිංහල තේරුම් පොඩ්ඩක් කියන්නකෝ. හරි.
අස්කොල්තාර කියන්නේ අහුම්කම් දෙනවා. අන්දාර කියන්නේ යනවා. ස්තුතියාර කියන්නේ ඉගෙන ගන්නවා. පචාර කියන්නේ සිප වැළඳ ගන්නවා. අන්තාර යනවනේ. ලවුරාර කියන්නේ වැඩ කරනවා. පොල්තාර වැඩ අරගෙන යනවා. ලවාරය කියන්නේ සෝදනවා. වෙනීරේ කියන්නේ එනවා. ස්ථාරේ ඉන්නවා සිටිනවා. අමාරේ ආදරය කරනවා. අභිතාරේ පදිංචි වෙනවා. කොම්ප්‍රාරේ මිලදී ගන්නවා. Gracias, Miss. ප්‍රේගෝ එතකොට මේ සාමාන්‍ය ක්‍රියාපදයන් තියෙන්නේ ගොඩක් ඒවා ආරේ ඒරේ ඊරේ කියන මේ ක්‍රම තුනටද? ඔව් ඔක්කොම වාගේ. ඔක්කොම වාගේ දෙකක් තුනක් ඇති වෙනස් ඒවා. ඔක්කොම වාගේ. ආරේ ඒරේ ඊරේ කියන තුනට තමයි තියෙන්නේ ඒ නේ. තුන ක්‍රියාපද ගොඩනැගෙන්නේ ඔය තුන මත පිහිටලා ඔය මෙතඩ් එකටමයි ඈ. මේකත් එවන්න ඕනේ. 26 26 8. 8 මේක. ඔව් එක් කරලා ඉවරයි. මං අහන්නේ එවන්න ඕනේද නැත්නම් දාන්න. මිස් එක කරන්න කිව්වද? ඔව් කරගන්න ඔව් බැරි. ඔව් කරන්න. දිලුෂි හරි. හරි මිස්.
ඔයාලා කරනකම් විනාඩියක් දෙන්න වතුර ටිකක් බීලා ඉන්න සූට් එක. කුමාරී ඔව් මිස්. අති දක්ෂයි. ඇත්තටම. දාසේ. කොහොමද කුමාරී මෙච්චර දක්ෂ? කතා කළා තමයි ඉතින් මිස් ගෙදර අයත් එක්ක. ඇත්තටම හොඳයි. නෑ දැන් ලියන එකේ හොඳ තත්ත්වයට ආවනේ. ලිඛිත එකේ ඒක දැන් මම කියන්නේ දෙවෙනි එක දිහා බලලා. ඒක ගොඩක් දෙනෙක් පටල ගන්නවා. මං සද්ද නැතුව හිටිය ඔයගොල්ලෝ ලියනකම් ඔයා හොඳට තීරණය කරා ඒක ලෝරෝ කියලා. පොඩි අඩුවක් තියෙනවා ජොකියාමෝ වෙන්න ඕනේ CHI ඈ. සී ඒක මොම මෙතන උටියාමෝ ඊයෝ ලුයි CHI ඈ ජොකියාමෝ ඊයෝ ලුයි කියනකොට නොයිනේ. කතුන් අනිත් අයත් බලා ගන්න. තිරින හරි Okay, miss.
දැන් අනිත් අයත් බලන්න ඕගොල්ලන්ගේ අඩුපාඩු තියෙන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මේක දිහා බලන්න. ඉල් නෝස්ට්‍රෝ මයේස්ට්‍රෝ කියන්නේ අපේ ගුරුවරයා. හරිද? නෝස්ට්‍රෝ කියන්නේ අපේනේ, මයේස්ට්‍රෝ කියන්නේ ගුරුවරයා. අපේ ගුරුවරයා පර්ලාරේ කියන ක්‍රියාපදයෙන් අපි ආරේ අයින් කළා දරුවනේ. හරියයි නෙමේ. පොඩි ප්‍රශ්නයක් තියෙන තැන් දෙක තුනක් තියෙනවා. ඒකයි අපි මෙතන මේ ආරේ කැපුවා, මේකෙත් ආරේ කැපුවා. පර්ලාර කියන්නේ කතා කරනවා, ස්තුතිආර කියන්නේ ඉගෙන ගන්නවා, පොර්තාර කියන්නේ අරගෙන යනවා, රැගෙන යනවා, කන්තාර කියන්නේ ගායනා කරනවා, ගුවර්දාරේ බලනවා, ලවරාරේ වැඩ කරනවා, ජොකාරේ සෙල්ලම් කරනවා, අමාරේ ආදරේ කරනවා. දරුවනේ දැන් අපි ක්‍රියාපදේ තුලින් ආරේ අයින් කළා. අයින් කරලා නෝස්ට්‍රෝ මයේස්ට්‍රෝ හින්දා කොහොමද කසුන් මේක අපි හදන්නේ? නෝස්ට්‍රෝ මයේස්ට්‍රෝ කියන්නේ මමද? ඈ නෝස්ට්‍රෝ මයේස්ට්‍රෝ මමද? ඔහු ඔහු. එහෙනම් උත්තරේ මොකද්ද? පාර්ලානේ. එහෙම නේද? ඔහු මිස්. Parla. I tuoi amici. Loro. ඔවුන්. ඔබගේ මිතුරන්. ස්තුතිආර කියන්නේ පාඩම් කරනවා. පාඩම් කරති කියන්නේ කොහොමද හදන්නේ? ලෝරෝනේ. ස්තුති අනු. In biblioteca. Studiano in biblioteca. මොකද loro. Quando andiamo a scuola, ඉස්කෝලේ යන විට noi අපි portare කියන්නේ අරගෙන යනවා. රැගෙන යනවා. රැගෙන යමු වෙනවා නොයිනේ. එතකොට portiamo. එතකොට portiamo. Noi portiamo il libro. අපි අරගෙන යමු පොත. cantare. ගායනා කරනවා. io canto. ioනේ canto. Luisa, sorry, voi. Guardare, බලනවා voi. ආරේ අයින් කරාම voi නම් ආතේනේ. එතකොට guardate. Voi guardate. Voi guardate. Lavorare. Luisa è una mia amica. Luisa වෙයි මගේ මිතුරියක්. එතකොට එතන ඒක තියෙන්නේ වාක්‍ය දෙක සම්බන්ධ කරන්න. එතකොට ඇය යටතේම තමයි යන්නේ. ඇය වැඩ කරයි. lavora in un ristorante. Restaurant එක වැඩ කරයි restaurant එක. Quando viene Luigi ඔන්න වාක්‍යයක කොටසක් ඉවරයි. Luigi එන විට අපි කියන්නේ ආවහම කියලා. එන විට io e lui මමයි ඔහුයි. එතකොට එතන අපි. මමයි ඔහුයි කිව්වහම දරුවනේ අපිනේ.
මමත් එක්ක ඕනම කෙනෙක් ආවොත් නමක් දැම්මොත් හරි එතකොට අපි. verb එක ජෝ- ජොකියාමෝ බවට පත් වෙනවා. ඒක ඉරෙගියුලර්. මම ඔයාලට කලින් පෙන්නුවා ඉස්සෙල්ලා චෙර්කාරයක. මේක ජොකියාමෝ. sempre a carte. ජොකි. ආ. අමාරේ කියන්නේ ආදරය කරනවා. අමි. ආමි. tu ami molto tua moglie. ඔබ ආදරෙයි ගොඩාක් ඔබගේ බිරිඳට. දැන් දරුවනේ අනිත් ඒවා ඔයගොල්ලෝ කරන්න යන්න එපා. අනිත් දවසේ අපි එකතු වෙලා කරමු. හරිද? හරි ඒ මිස්. මොකද මෙතන මේ තියෙනවා දෙකක් මේ ඒ දෙක ඉරෙගියුලර් ඒවා. හරිද? දැන් කවුරු හරි බලලා කරන්න ගියොත් එහෙම ඕගොල්ලෝ අමාරු වැටෙනවා. ඒක නිසා මම කියන්නේ මෙතන තියෙන මේ 9යි 10යි දෙක ඉරෙගියුලර්. ඒක නිසා ඒක හදන්න මෙන්න මෙතන තියෙන මේ අන්දාරෙයි වෙනීරෙයි කියන දෙක හොඳට කටපාඩම් කරන් එන්න. මේ දෙක හොඳට කටපාඩම් තියෙන්න ඕනේ. මේ මෙතන මේ බලන්න. මේ අන්දාර වෙනීර කියන ක්‍රියාපද දෙක. මේ දෙක. හොඳට කටපාඩම් කරන් එන්න. ඒ දෙක බලලා තමයි අපිට ඒක බලලා තමයි දරුවනේ අපිට මේක හදන්න වෙන්නේ. මේ දෙකම හදන්න වෙන්නේ. ඒ අන්දාර කියන ක්‍රියාපදයේ දිහා එතන දීලා තියෙන එක අරගෙන මේක ෆිල් කරන්න ඕනේ. ඒක නිසා ඒක හොඳටම බලන් එන්න හොඳට කටපාඩම් කරන් එන්න. අන්දාර කියන්නේ යනවා වෙනීර කියන්නේ එනවා. අන්දාරේ යනවා වෙනීරේ එනවා. ඒක නිසා හැමෝම ඒක බලාගෙන එන්න. එහෙනම් දරුවනේ arrivederci buona giornata. Arrivederci, buona giornata. Arrivederci buona giornata. Arrivederci, buona giornata. මිස් අනේ රෙකෝඩින් එකට දාන්න මතක් Arrivederci, කරලා. buona giornata. හරි. මට පොඩ්ඩක් දවල් වෙනකන් දෙන්න. දැම්මම දාන්න බෑ මේ මේකට වෙලාව යනවනේ දරුවෝ. ඔව් ප්‍රොසෙසර් වෙලා යනවා මිස්. අද දවසේ ඔව්. දාන්න. මිස් දානවා. මේ ඔව්. ගිය සතියේ අඟහරුව දෙකක් දාන්න. ඒක මන් දැන් හොයනවා දරුවෝ. හරි මිස්. හරි. හරි ඕකේ.